අයිබෝන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නා නේද? ඔන්න අද මම ඔයාලට හවසට තේ එකක් බොද්දි කන්න හාල් පිටි වලින් හදාගන්න පුළුවන් ක්‍රිස්පි මාරම රස කෑමක් තමයි අරගෙන ආවේ. අද මම හදන්නේ ක්‍රේප්ස්. ඉතින් මේ ටික මම හොඳ ක්‍රිස්පීට තමයි හදාගන්නේ. ඔන්න මින් පස්සේ ක්‍රේප්ස් කඩෙන් ගියන්නේ නැතුව මේ විදියට ගෙදරදිම හදලා බලන්නකෝ. ඇත්තටම මේක මාරම රසයි, පොට්ටේම හරිම ආස වෙයි කන්න. හොඳ ක්‍රිස්පීට තියෙන නිසා කන්න ආස හිතෙනවා උණුවෙන්ම කන්න ඕනි. හරිම ලේසි රෙසිපි එකක්. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එක බලන්න. ඔයා අලුතෙන් නම් මගේ වීඩියෝස් බලන්නේ පළවෙනි තියෙන subscribe button එක ක්ලික් කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වෙන වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කර ගන්න ඕනේ හාල් පිටි. මම මෙතනදී හාල් පිටි ග්‍රෑම් 100ක් වගේ අරගෙන තියෙනවා. මම මේ කඩේ ගන්න තියෙන හාල් පිටි තමයි පාවිච්චි කරන්නේ. මේකටම පාන් පිටිත් එකතු කරගමු ග්‍රෑම් 30ක් විතර. ඉතින් තනිකරම හාල් පිටි වලින් හදාගත්තොත් මේ ටික නිවෙද්දි පොඩි හයිය ගතියක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පාන් පිටි පොඩ්ඩක් එකතු කරගන්න. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා කෝන් පිටි. ඒ කියන්නේ ඉරිඟු පිටි ග්‍රෑම් 30ක් විතර. සීනිත් එකතු කරගන්න ග්‍රෑම් 60ක් විතර. රසායන ලුණු ස්වල්පයක්. ඒ වගේම බේකින් සෝඩා. අපි ආප්ප සෝඩා කියලාත් කියනවා. තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. බිත්තරයකුත් කඩලා එකතු කරගමු. දැන් අපිට මේ බැටර් එක හදාගන්න ඕනි වෙනවා කිරි. මෙතනදී අපිට ෆ්‍රෙෂ් මිල්ක්, පිටි කිරි, පොල් කිරි ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ කිරි පොඩ එකතු කරලා හොඳට විස් කරගන්න. බැටර් එකේ පිටි කැට නැති වෙන්න හොඳින් විස් කරගන්න ඕනි. බැටර් එක හදාගත්තට පස්සේ මම ඔයාලට තියෙන්න ඕනි පදම පෙන්නන්නම්. විස් කරගන්න අතරේදී වැල්ල තේ හැඳි භාගයක් වගේ මම එකතු කරගන්නවා. එකතු කරලා ආයෙමත් හොඳට විස් කරගන්න. ඔන්න මන් දැන් බැටර් එක හදාගෙන ඉවරයි. මට කිරි මිලිලීටර 200ක් වගේ තමයි ඕනි උනේ. ඔයාලට මේ ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ වගේ පදමකට තමයි බැටර් එක හදාගන්න ඕනි. ගොඩක් මුකුත් නැතුව මේ වගේ හොඳ වැක්කිරෙන පදමකට හදාගන්න. ඉතින් මේ බැටර් එක ගොඩක් මුකු වුණොත් අපි මේ හදන ක්‍රේප්ස් ටිකේ ක්‍රිස්පි ගතිය අඩු වෙලා ටිකක් හයිය ගතියට තියෙන්න පුළුවන්. දැන් අපි එහෙනම් මේ ටික හදාගමු. ඒකට මම මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගත්තා. මේ ටික අපි හදාගන්න ඕනේ ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා. ගින්දර සැර වැඩි වුණොත් මේ ටික ඉක්මනට කළු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ ටික ලස්සනට නවා ගන්නත් බැරි වෙනවා අපිට. ඒ නිසා ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න. පෑන් එක පොඩ්ඩක් රත් වුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එකෙන් හැන්දක් වගේ පෑන් එකට එකතු කරගමු. එකතු කරලා මේ වගේ හොඳට තුනී කරගන්න. මේක ඝනකමට හදාගන්නේ නෑ අපි. හොඳින්ම තුනී වෙන්න ඕනි. එතකොට තමයි මේ ටික හොඳ ක්‍රිස්පි ගතියට එන්නේ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳට පිච්චිලා තියෙනවා. මම ඔයාලට මේකේ යටපැත්තත් පෙන්නන්නම්. ලස්සනට දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් කළු වෙන්නේ නැතුව මේ වගේ ලස්සන පාටකට හදාගන්න නම් අනිවාර්යෙන් ලිපේ ගින්දර අඩු කරලා මේක හදාගන්න ඕනි. ඒ වගේම තමයි මේක හොඳට පිච්චෙන්න ඕනි මේ විදිහට. අමුවෙන් තිබ්බොත් ක්‍රිස්පි ගතිය එන්නේ නැහැ. දැන් මම මේක උඩින් එකතු කරගන්නවා පොඩියට කපාගත්ත චොකලට් ටිකක්. මේ වගේ එක පැත්තකට එකතු කරගන්න. චොකලට් ටික එකතු කරගත්තට පස්සේ මම දැන් මේ ක්‍රේප් එක මැදින් නවා ගන්නවා මේ විදිහට. පරිස්සමෙන් නවා ගන්න. ඊට පස්සේ ඒක මැදින් හැන්දක් තියලා ආයෙමත් නවා ගන්නවා. ඉතින් මේක නවා ගන්න ඕනේ රස්නේ පිටින්මයි. ලිපෙන් අයින් කරලා නවා ගන්න බෑ කුඩු වෙනවා. ඒ නිසා මේ වැඩේ රස්නේ පිටින්ම කරගන්න. මම ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. මිශ්‍රණය මේ වගේ හොඳට කලවම් කරලා පෑන් එකට එකතු කරගන්න. ඒ වගේම තමයි මම මෙතනදී ටිකක් පොඩි හැන්දක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා ලොකු හැන්දක් ගන්නවා නම් එකක්ම එකතු කරගන්න එපා. මොකද අපි මේ ටික හොඳ තුනීවට තමයි හදාගන්න ඕනි. ගොඩක් ඝනකමට නෙවෙයි. මිශ්‍රණය පොඩ්ඩක් එකතු කරලා හොඳට තුනී කරගන්න ඕනි. ඒ වගේම තමයි මේ ක්‍රේප්ස් වලට චොකලට් වෙනුවට තව ගොඩක් දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. නූටෙලා, චොකලට් සෝස්, ජෑම්, වීපින් ක්‍රීම් වගේ මේ දේවල් එක්ක පොඩියට කපාගත්ත කෙසෙල්, ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ පළතුරු එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ කැමති දෙයක් එකතු කරලා ඔයාලා මේ ටික රසට හදාගන්න.
ඔන්න මම මේ විදිහට ඔක්කොම ක්‍රේප්ස් ටික හදාගත්තා. ඕනෙම කෙනෙක්ට වරදින් නැතුව හදාගන්න පුළුවන් රෙසිපි එකක් මේක. මේ බලන්න හරිම ලස්සන පාටකට තියෙනවා මේ ටික. ඉතින් මේ ක්‍රේප්ස් ටික හොඳ ක්‍රිස්පියට කන්න ඕනේ නම් හොඳට පුච්ච ගන්න ඕනි. හැබැයි කළු කරගන්නේ නැතුව මේ වගේ ලස්සන පාටකට ගන්න. මම ඔයාලට කිව්වා වගේ කැමති ෆිලින් එකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රේප්ස් අපිට ටී ටයිම් එකට විතරක් නෙවෙයි පළතුරු වගේ එකතු කරලා බ්‍රෙක්ෆාස්ට් එකට වගේම ඩෙසර්ට් එකකට උනත් කන්න පුළුවන්. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.